මාමා මොකද කරන්නේ දකුණට සිග්නල් දාගෙන කොහොමද රූට් එක 61.22 රටේ ඉවත් කරගන්න ඔය එකත් බයික් එක ළමෝ නෑනේ බයික් එක දෙන්නේ අර ඉස්සර මිනිස්සු කියන්නේ ගම පහුවෙද්දි මේ පැත්තේ මං ඉස්සර කරත්තෙනුත් ඇර දිනවා වලල වඩ හිතන් දෙන්නේ එනවා යන්න යමු අපි දැන් මේ මදමහනුවරින් හරවලා මේ යන්නේ වැවදන්න පාරේ පොඩ්ඩක් ඉන්න මෙතනින් ගිහලා උඩින් එන්න දෙන්නේ අම්මට්ටා උඩු ගහට වංගුව එතනක් තියෙන පොඩි කෝවිලක් උලක තමයි වැඩිනේ තව පොඩි දුරයි තියෙන්නේ මෙතන එනවනම් කට්ටිය නුවර ඉඳන් එනකොට ලේසි වැඩි මේ නුවර ඉඳන් මේ කොහෙද මයංගනේ පාරේ ඇවිල්ලා මැද මහනුවරින් දකුණට හැරෙන්න තියෙන්නේ. එතන ඉඳන් කිලෝමීටර් 10ක් විතර තියෙනවා මම දන්න විදියට. අංකල් ආතල් එකකට රෙට් වෙන්නේ. අංකල්ලාට අඩියක් ගහන්න යන්නේ. ඕ. අර පාර නේද? පාර වැරදුනා පුතා පාර වැරදුනා. පාර වැරදුනා. අතන ත්‍රිවිල් එක දාපු පාර. පාර වැරදුනා ගයිස් පාර වැරදුනා රයිට් මෙතනින් උඩට හිතන්න ඔව් අම්මට සිත් ඔව් තව ඉස්සරහට යන්නද හරි හරි දෙවෙනි වතාවටත් පාර වැරදුනා ඒ කියන්නේ කලින් වැරදිලා නෑ දැනුයි වැරදුනේ නේ මේ තියෙන්නේ මෙතෙන්ටම ඇවිල්ලානේ කියන්නේ පැවතැන්න කැම්පින් සයිට් කිලෝමීටර් 2ක් තියෙනවා රයිඩ් එකේ ආතල්ම ටික දැන් තමයි පටන් ගත්තේ කොහොමද විවේක කොහොමද ආවද කෙලින්ම විශ්වයදනවනේ කොහොමද විවේක නවත්තමුද පොඩ්ඩක් කොහොමද ආතල්ලේ ඔයාලා ගේ පේනවද මෙතන ඌට ගේ පේන්නේ නැති හීනෙන්ද කොහොමද ලස්සනයිනේ කොහොමද රූට් එක පිස්සු ඇදෙනව නේද? තව මීටර 650යි. අද්භූත. අද මේ ඕකේ කියන්නේ සල්ලි දාලා ටිකට් එක ගන්නද කොහේ හරි මොකක් හරි තියනවද බලන්න මැෂින් එකක් හරි. එහෙමද? හරි ඇති. උදේ තියනවනේ කබාන එකක් එහෙම තියනවනේ කවුරු හරි මැනේජර් කෙනෙක් ඇති. ඔව්. ඩේ අවුට් 150යි නයිට් කැම්පින් 500යි. අඩු කරලාද ගණන්? මං හිතන්නේ මේ එක්කෙනෙක්ට 500 කරලා ඉන්නේ. කලින් ටීම් එකකටම මේ 2500 නේ තිබුණේ. මෙන්න වැව. මේ තියෙන්නේ ගයිස් වැව. morning හැමෝටම දැන් නම් මොකුත්ම පේන්නේ නැහැ. වටේට මේ දුම්බාලා තියෙන කිසිම දෙයක් නැහැ. අපි ඇවිල්ලා මේ මුලින්ම ටෙන්ට් එක ගහන්න හැදුවේ මෙන්න මේ පැත්තේ තියෙන්නේ වැව. දැන් නම් මොකුත් පේන්නේ නැහැ. එතන තමයි ටෙන්ට් එක ගැහුවේ. එතන ඊට පස්සේ හුලඟත් වැඩි මේ හුලඟත් වැඩි එතනට වැඩිය මේ ලස්සනයි මෙතන view point එක. ඉතින් මේ මෙතන view point එක ලස්සන හින්දා අතනින් ටෙන්ට් එක අහුලන් ඇවිල්ලා මෙතන ගැහුවා මේ view point එකේ. කෝණ අර වාගේ. කැමරා අවුස්සගෙන පස්සෙන් එනවා.
good morning. මෙන්න මෙතන තමයි view point එක. මේ කැලේට වෙන්න තමයි මේ ටෙන්ට් එක ගහුවේ. නැත්තම් හුලඟෙන් පොඩ්ඩක් තමයි මිනිමලයක් පත්තු කරන්න නැතුව බැරි වුණා. හරි. තියෙනවා බයික් එක. යෝ. නෑනේ. ඔක්කොම toothpaste ගාලා. යෝරට විරුවානේ. හරිය අමාරුනේ. හරියද? නෑනේ. ඊළඟ අඟුරු කෑල්ලක්වත් ගනි. එපා මස් කන්නට කිරි අම්මාගේ කියන්නේ මල්ලිද මල්ලි. යන්න මල්ලි. ඒ මීතුම මැදින් ආයෙත් ගමනේ. මම ආසම වැඩක් තමයි මේ කරන්නේ. මීතුම මැද්දේ මෙහෙම යන්න තියනවා කියන එක ආතල්ලේ. අරුන් දෙන්නම්. අන්දෙන් පහලටවත් දැම්මත් දන්නේ. කමු. වෙලාව ඔව්. 9:22යි. 9:22යි. ඔව්. අපි මේක මෙහෙම ගියා මෙහෙම ගියා. මේ මෙතන කමුද? හරි. මම මේ කන්න යන්නේ. ඔන්න කෑවා. ඔන්න ගෑවා. මෙහෙන් වීඩියෝ එකක් කරනවා ඉතින් කොහොම හරි. අපි කමු. කාපෙනල. හරිනා. අතපා ගන්න වගේ නෙවෙයි. රුපියල ගන්නව නේද? නැන්දා. එකට කියලා වුණා ගයිස්. ඒවා කේබල් එක බයික් එක. කරන්න දෙන්නේ අන්තිම ටික මෙහෙම තමයි කරන්න දෙන්නේ වීඩියෝ එක. මම කලින් වීඩියෝ එක ගත්තා මේ වීඩියෝ එක ඉවර කරන්න මම වීඩියෝ එකක් ගත්තා මේ වැඩේ දෙල්ලුණා. බැටරි එක මොකක්ද වුණා. දැන් මෙහෙම තමයි ඉතුරු ටික කරන්න වෙන්නේ. ඉතුරු ටික කියන්නේ අවසාන ටික. ඉතින් මේ මම ගියාවේ මොකද්ද මම ඉන්නේ කුරුණෑගල දැන්. මෙතනින් වීඩියෝ එක නවත්තන්න කියලා හැදුවේ මේ වීඩියෝ එක නවත්තන්න හදනකොටම තමයි බැටරි එකට බඩුපත් උනේ. දැක්කට සෙට් වුණාම මේ වෙහිකල් උත්තිය දින්නේ මම දන්නවා දැන් ගෙදර එනකම්ම නාන්න වෙන සීන් එකක්. ඉතින් ඒකින්ද මම වීඩියෝ එක මෙතනින් නවත්තනවා. වැවතැන්න ගැන කියන්න තියෙන්නේ වැවතැන්න සුපිරි. මේ කැම්පින් කරන කට්ටියට ගොඩක්ම තියෙන ප්‍රශ්නයක් නේ මොකද්ද වතුර ප්‍රශ්නේයි টয়ලට් ප්‍රශ්නේ. ඉතින් මේ දෙකම එතන නෑ. මොකද මේ එතන මේ දෙකම එතන නෑ කියන්නේ ප්‍රශ්නේ එතන නෑ. මේ එතන වතුරක් තියෙනවා. උලන් සතර ඇහෙනවද දන්නේ නැහැ මම කියන එක නේද? මොකද මං කියේ එතන මේ වතුරක් තියෙනවා එතන টয়ලට් පහසුකමක් තියෙනවා ඒ නිසා ඒ ප්‍රශ්න මොකුත් නැහැ එතන. ඉතින් මේ කැම්පින් කරන කට්ටියට සුපිරි ප්ලේස් එකක් වැවතැන්න. ඉතින් හරි. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මේ කමෙන්ට් එකක් දාන්න මොකද්ද මේ විදිහට වීඩියෝ කරන එක හොඳයිද නැත්නම් ඩීටේල්ස් එක ටික විඩියෝ වීඩියෝ කරන එක හොඳයිද කොහොමද කියලා ඔයාලා කියන්න. මම හිතන්නේ මේ වීඩියෝ හොඳයි. මොකද කම්මැලි නෑ නේද බලන්න. ඉතින් මේ අඩුපාඩු තියෙන ඒවා හැම කමෙන්ට් කරන්න. එතකොට මට ලේසියි. ඉතින් හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු නේද? ජය වේවා.